සුබ දවසක් හැමෝටම. මම දැන් ඉන්නේ Bristol bus and coaches තියෙන ස්ටේෂන් එකේ. අද මම යනවා කාඩිෆ් වලට. Bristol වලින් ඉඳන් කාඩිෆ් වලට යන්න මම බුක් කරා මේ කෝච් බස් එකක්. මම දැන් මේකෙන් තමයි ස්ටෑන්ඩ් එකට වෙලා ඉන්නේ. කාඩිෆ් කියන්නේ වේල්ස් වල අගනගරේ. ඒ කියන්නේ යුනයිටඩ් කින්ග්ඩම් වල එක කොටසක් තමයි වේල්ස්. එතකොට මම දැන් මේ ඉන්නේ ඉංග්ලන්ඩ් වල. ඒ කියන්නේ බ්‍රිස්ටල් අයත් වෙන ඉංග්ලන්ඩ් වලට. එතකොට මම දැන් මේ යනවා වේල්ස් වලට. වේල්ස් වල අගනගරේ කාඩිෆ්. ඒක වේල්ස් වල දකුණු පැත්තට වෙන වගේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේක ලස්සන නගරයක්. මම දැන් මේ බස් එකට නගිනවා. මේ බස් එක ආවා. අපි බලමු. මම දවස් දෙකක් කාඩිෆ් වල ඉන්න තමයි ප්ලෑන් එක. ගොඩක් ලස්සන සිටි එකක් කියලා මම අහලා තියෙනවා. මේ මගේ ෆස්ට් ටයිම් මම යන්නේ කාඩිෆ් වලට. අපි බලමු. ඒක ගොඩක් ප්‍රසිද්ධයි. ගොඩක් දේවල් වලට කාඩිෆ් කාසල් එක, කාඩිෆ් බේ, ප්‍රින්සිපැලිටි ස්ටේඩියම් එකට. මොකද මේක මේ සිටි එක ගොඩක් හිස්ටරි, කල්චර් එක, ක්‍රීඩාවට ගොඩක් ප්‍රසිද්ධ සිටි එකක්. මේ මම බස් එක ඇතුළ දැන් පිටත් වෙන්න ළඟයි. කොමයි පැයකමාරක් අතර වගේ බස් එකේ යන්න ඕනි. මේ බස් එකක ට්‍රේන් එකේ නම් ඊට වඩා ඉක්මනට යන්න පුළුවන්. ඒ වුණාට ඉතින් බස් එක චීප්. ට්‍රේන් එකට වඩා ට්‍රේන් එක ටිකක් ගණන්. ඒක නිසා මම බස් එක බුක් කරා. මට ඕන ටයිම් නිසා මේ වැඩ ඇරිලා කෙලින්ම ආවා. බෑග් එකත් අරගෙන මේ බස් එකට. බලමු යන අතරමඟ කොහොමද කියලා. මේ ඈතින් ඔයාලට පේන්නේ ක්ලිෆ්ටන් සස්පෙන්ෂන් බ්‍රිජ් එක. මේක මේ බ්‍රිස්ටල් වල ගොඩක් ප්‍රසිද්ධ ඉංජිනේරු නිර්මාණයක්. ගොඩක් ප්‍රසිද්ධ සංචාරක ස්ථානයක්. මේ පාලම යටින් යන ගඟ එක නම තමයි මේ එවන් ගෝජ් කියන්නේ. ඉතින් ඒක හරහා තමයි මේ පාලම හදලා තියෙන්නේ. මේක විවෘත කරලා තියෙන්නේ 1864. ඉතින් මේක මේ අද වෙනකොට ගොඩක් සුවිශේෂී සංචාරක සංකේතයක්. ඒක බ්‍රිස්ටල් වල. මේ ගඟේ එච්චර වතුර නැහැ මේ දවස්වල. නිකන් වතුර හිඳිලා වගේ තියෙන්නේ. මේ වැස්ස ටිකක් අඩු හින්දා. මොකද මේ සම එක අපිට මේ ඒකයි. අපි දැන් මේ ඉන්නේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් බ්‍රිජ් එක උඩ. මේ පාලම තියෙන්නේ සෙවරන් රිවර් එක හරහා. ඒ කියන්නේ මේ සෙවරන් රිවර් එක ගලාගෙන යන්නේ එංගලන්තයේ වේල්ස් නොයි අතරමැදින්. ඒතොර එංගලන්තයේ වේල්ස් නොයි ආකල්ල තමයි මේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් බ්‍රිජ් එක හදලා තියෙන්නේ. මේක මුලින්ම ඕපන් කරලා තියෙන්නේ 1996. එතකොට මේක නම් කරලා තියෙන්නේ සෙකන්ඩ් සෙවරන් ක්‍රොසින් එක කියලා. දැන් 2018 දී මේක ආයෙ රීනේම් කරනවා ප්‍රින්ස් ඔෆ් වේල්ස් බ්‍රිජ් එක කියලා. මේ බ්‍රිජ් එක මීටර් 5128ක් දිගයි. මේ තින්නේ අපි ඉන්න තැන් ප්‍රින්ස් ඔෆ් වේල්ස් බ්‍රිජ් එක තියෙන තැන. and ෆස්ට් සෙවරන් ක්‍රොසින් එක කියලා තියෙනවා. මේ තියෙන්නේ ෆස්ට් සෙවරන් ක්‍රොසින් එක. ඒක මේකට කලින් තමයි ඕපන් කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ වේල්ස් වල. මේ තැන නම් හරියටම කොහෙද කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් මේක බස් එක කෙලින්ම යන්නේ නිව්පෝර්ට් වලට. නිව්පෝර්ට් වලින් කට්ටිය බස් වල ඊට පස්සේ තමයි කාඩිෆ් සිටි එකට යන්නේ. මම වහින්නේ කාඩිෆ් සිටි එකේ. අපි දැන් ගමනාන්තයට ඇවිල්ලා ඉන්නේ. දැන් කාඩිෆ් වල ඉන්නේ. කාඩිෆ් වල කෝච් බස්ස් නවත්තන බස් ස්ටෑන්ඩ් එකේ. මම දැන් මේ බස් එකෙන් වහින ගමන් මෙතන ඉඳන් මම නවතින්න බුක් කරා Airbnb එකක්. එතෙන්ට යන්න බස් එකක් තියෙනවා. මම සර්ච් කරා ඉන මගදී
එතන බස් එක ගන්න ස්ටෑන්ඩ් එක තියෙන්නෙත් මේ කිට්ටුව පයින් යන දුර විනාඩි 5ක් 6ක් 7ක් වගේ තමයි ඇවිදගෙන යන්න තියෙන්නේ. මේ තියෙන්නේ කෝච් බස් නවත්තලා මේ මං ආපු බස් එක. මේක තමයි ස්ටෑන්ඩ් එක බස් ස්ටෑන්ඩ් එක. බස් නවත්තන බලමු කොහෙන්ද යන්න තියෙන්නේ කියලා. මේ බස් එක ගන්න එළියට මම යන්න ඕනේ මේන් රෝඩ් එකට බස් එක ගන්න. මෙතන බස් ගහන්න නැහැ. මේ පාර ක්‍රොස් කරලා අන්න අර පේන එහා පැත්තේ තමයි එහා පැත්තේ පාරේ තමයි බස් එක නවත්තන්නේ. මෙතනින් ක්‍රොස් කරලා ආයෙත් පාර ක්‍රොස් කරලා යන්න ඕනේ බස් හෝල්ට් එක. හරි මම බස් හෝල්ට් එකට ආවා බලමු බස් එක කීයට තියෙන්නේ කියලා. මේ 25 ඒකේ හරි 25 හරි තමයි යන්නේ. දැන් වෙලාව රෑ 9යි කාලට විතර ඇති. බලන්න එළිය. මගේ බස් එක තියෙන්නේ 9:39ට තමයි බස් එක එනවා කියලා තියෙන්නේ. විනාඩි 15ක් 20ක් විතර ඉන්න වෙනවා. අපි යමු එහෙනම් බස් එක එනකම්. බස් එක මිස් වෙන්න ඔන්න මෙන්න තියලා මේ බස් එකට ගොඩ වුණේ. එක්සම් මුකුත් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. මේ දැන් කොහොම හරි මම මගේ නවතින තැනට ඇවිත් ඉන්නේ. මේ තමයි රූම් එක. පොඩි රූම් එකක්. දවස් දෙකකට හින්දා වැඩියුනුත් එක්ක ඇති. රූම් එකේ ඉන්නව නෙමෙයි. ඉතින් ඇවිදින්නනේ ආවේ. පොඩි ගාණක් මම එයා B&B ඇප් එකෙන් තමයි බුක් කරේ. මේ රිවිව්ස් එහෙම බලලා හොඳ රිවිව්ස් තිබුණා. හඳුන් කබඩ් එකක් එහෙමත් තියෙනවා. තනි කෙනෙක් ඉන්න හොඳටම ඇති. කපල් එකකට උනත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ පලංචියෙන් බැඳලා තියෙන්නේ මෙහි පොඩි වැඩ වගේක් මේ දවස්වල කෙරෙනවා රූම් එකේ. ඉතින් ඔහොම තමයි මගේ පළවෙනි දවස තේකක් හදාගෙන දැන් නිදා ගන්න යනවා. හෙට උදේම ඇවිදිමු. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් බැලුවට. මගේ ඉස්සරහා වීඩියෝත් බලන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරේ මතක් කරනවා. ස්තුතියි. බයි.